හායි ඔයාලා හැමෝම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද Hilton Residence එකේ Floor Restaurant එකේ Christmas dinner buffet එකට තමයි අපි ගියේ. මුලින්ම ඔයගලන්ට මේ පේන සලාඩ් කෝන එක. ගොඩක් සලාඩ්ස් වර්ග වගේම ෂූටර්ස් වර්ගත් මෙතන තියෙනවා. මේ හැම සැලඩ් එකක්ම ගොඩක් රසයි. ඊළඟට මේ තියෙන සුෂි කෝන එක. දැන් සුෂිස් ෆ්ලේවර්ස් ගොඩකින් රස විඳින්න පුළුවන්. මේ තියෙන සීෆුඩ් කෝන එකක්. එතන සීෆුඩ් අයිටම්ස් ගොඩක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ බ්‍රෙඩ් කෝන එක. සුප් ෆ්ලේවර්ස් දෙකකින් වගේම බ්‍රෙඩ්ස් ෆ්ලේවර්ස් ගොඩකින් තිබුණා. මේ තියෙන චීසුත් ගොඩක් ෆ්ලේවර්ස් වලින් තිබුණා. මේකුළු දකින්නේ බ්‍රෙඩ් කෝන එක. මේක බ්‍රෙඩ්ස් වර්ග. ඇත්තටම ලස්සන ඩෙකොරේෂන්ස් ගොඩක් තිබුණා ක්‍රිස්මස් ඩිනර් බුෆේ එක නිසා. ක්‍රිස්මස් වලට ඒගොල්ලෝ ස්පෙෂල් වෙච්ච එක ෆුඩ් අයිටම්ස් එදා තිබුණා දකින්න. ඔයගොල්ලෝ දකින්න ඒවා. සලාඩ් කෝන එකේ ඇක්ෂන් ස්ටේෂන් එකකුත් තිබුණා. ඉතින් ඒගොල්ලෝ අපිට කැමති විදිහට සලාඩ් එක ප්‍රෙප් කරලා දෙනවා. සලාඩ් කෝන එකේ තිබ්බ ඊළඟට මේ මීට් අයිටම්ස් තිබ්බ කෝන එක. මෙතන එක මීට් අයිටම්ස් තිබුණා. චිකන්, පෝක්, බීෆ් වගේ. ඊළඟට මේ ඔයගොල්ලන්ට පේන මීට් කෝන එක. මෙතනදි මේගොල්ලෝ එක මීට් අයිටම්ස්, ඒ කියන්නේ චිකන්, බීෆ්, මටන්, ඒ වගේ ගොඩක් මීට් අයිටම්ස් තිබුණා. ඒවට ඒගොල්ලෝ එක සෝසස් ඉන්ට්‍රොඩියුස් කරලා තිබුණා. මේ ඔයගොල්ලෝ දකින්නේ සෝස් වගේම මීට් අයිටම්ස්. වගේම ඒගොල්ලෝ ක්‍රිස්මස් වලට ස්පෙෂල් වෙච්චි කෑම වර්ගත් එදා තියලා තිබුණා. ඒක කෑම ජාතියක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ ඔයගොල්ලන්ට පේන්නේ ඉන්දියන් කෝන එක. ඒකේ නාන්, ඒ වගේම ස්ටීම්ඩ් රයිස්, ඒ වගේම කාශ්මීර් බිරියානි එකක්, මටන් කරි එකක්,
අලු ගෝබි, ඊළඟට ඩාල් කරි එකක්, මේ තියෙන රයිතා, චට්නි, අනියන්, ඊට අමතරව මේ වගේ පිකල්ස් වර්ග තිබුණා. ඊළඟට මේ ඔයගලන්ට පේන්නේ චයිනීස් කෝණ එකේ ඩිෂස්, ස්ටීම්ඩ් වෙජිටබල්ස්, ඒ වගේම ටෝෆු, Thai style fish curry එකක්, ඒ වගේම Thai style noodles එකක්, Thai style එකට හදපු fried rice එකක් තිබුණා. ඊළඟට තියෙන්නේ ශ්‍රී ලංකන් කෝණ එක. එතෙන්දී සුවඳල් rice, ඒ වගේම fish curry එකක්, cashew curry එකක්, polos curry එකක්, අඹ curry එකක්, ඒ වගේම පපඩම්, වගේම පිකල්ස් වර්ග ගොඩක් තිබුණා. ඒතර මේ හැම එකක්ම ගොඩාක් රසයි. ඒ වගේම ඩම්ප්ලින්ග්ස් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. චිකන් ඩම්ප්ලින්ග්ස් සහ වෙජිටබල් ඩම්ප්ලින්ග්ස් කියන ෆ්ලේවර්ස් දෙකෙන් ඩම්ප්ලින්ග්ස් තිබුණා. ඊළඟට මේ තියෙන්නේ ආප්ප. මෙතන ඇක්ෂන් ස්ටේෂන් එකක් තිබුණා ආප්ප. ඒ වගේම මේ ඇක්ෂන් ස්ටේෂන් එකේ ඒගොල්ලෝ සොසේජස් වර්ග ෆ්‍රයි කරලා අපිට ඒ වෙලේ දෙනවා. අපිට අවශ්‍ය සොසේජස් සහ මීට් අයිටම්ස්, ෆිෂ් අයිටම්ස් කිව්වහම එයාලා ඒක ෆ්‍රයි කරලා ග්‍රිල් කරලා දෙනවා. ඊළඟට මේ ඔයගොල්ලෝ දකින්නේ ඩෙසර්ට් කෝණ එක. ඩෙසර්ට් කෝණ එකේ මේ වගේ ෆ්‍රෙෂ් ෆෘට්ස්, වගේම අයිස්ක්‍රීම් කොත්තු සහ ෆ්ලේවර්ස් කීපයකින් අයිස්ක්‍රීම් තිබුණා. මේ ඔයගොල්ලෝ දකින්නේ ක්‍රිස්මස් ස්පෙෂල් ඩෙසර්ට්ස් කෝණ එකක් තිබුණා යාළගේ දා. ක්‍රිස්මස් ඩිනර් එක නිසා. ඒ වගේම ඩෙකොරේෂන්ස් ඔයගලන්ට පේනවා ඇති. හරිම ලස්සන ඩෙකොරේෂන් තියෙනවා ක්‍රිස්මස් එක නිසා. ඒගොල්ලෝ ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා හැම දෙයක්ම. මේ ඔයගලන්ට පේන්නේ තවත් තිබ්බ ඩෙසර්ට්ස් අයිටම්. ඇත්තට මේ ඩෙසර්ට් අයිටම් හැම එකක්ම ගොඩාක් රසයි. වගේම ඔයගලන්ට පේනවා ඒවා හරිම ලස්සනයි. ඒගොල්ලෝ හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ඒක නම් කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනට යාලා ක්‍රිස්මස් එකට ඩෙසර්ට් කෝණ එක වගේම අනිත් ෆුඩ් කෝනර්ස් ඒගොල්ලෝ ඩෙකොරේට් කරලා තිබුණා. මේගොල්ලෝ දකින්නේ ඔයගලන්ගේ තිබ්බ ඩෙසර්ට් අයිටම්ස්. ඒ වගේම කියන්න ඕනේ මේක එක්කෙනෙක්ට වෙන්නේ මිල රුපියල් 7800යි. ඒ වගේම බෙවරේජස් වලට අන්ලිමිටඩ් කොක්ටේල්, මොක්ටේල් සහ රෙඩ් වයින් තිබුණා. අපේ වීඩියෝ එක අවසන් වෙනකන් නැරඹු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා.